එක්කෙනෙක් අහනවා මේ මොකද්ද අර්ථ සාධක අරමුදල් දායකයේ සහ සේවක භාරකාර අරමුදල සමීකරණයට ගලපන්නේ කොහොමද කියලා. රයිට්? ඒක හොඳ ගැලපිල්ල. හරි? ගොඩක් වෙලාවට මේ දැරේ MCQ ප්‍රශ්නයක් විතර එන්න පුළුවන්. හරි? එතකොට දැන් අපි ලියමුකෝ මෙන්න මේ සමීකරණය. වත්කම් සමානයි හිමිකම් දන වගකීම. මම සරල සමීකරණයක් කියන්නම්. හිමිකම් දන වගකීම. එතකොට අපි උපකල්පනය කරනවා සේවකයාගේ දල වැටුප රුපියල් 100යි. EPF දායකය අපි හිතමුකෝ සේවක දායකය 10යි. හරි. සේව්‍ය දායකය 15යි. හරි. ඔකමනේ සමීකරණය. හරි. මේ එතකොට දැන් මුලින්ම අපි මොකද කරන්නේ අපිට අධ්‍යයනයේ පහසුව වෙනුවෙන් අපි හිතමුකෝ සුද්ධ වැටුප මුදලින් ගෙවලා තියෙනවා. සුද්ධ වැටුප මුදලින් ගෙවා ඇත. මෙන්න මෙහෙම ගැළපිල්ලක් විභාගෙට එන්න පුළුවන් ඈ. ඒ කියන්නේ සමහරවිට මේ වගේ ක්‍රියේටිව් ගැළපිල්ලක් එන්න පුළුවන්. සුද්ධ වැටුප මුදලින් ගෙවා ඇත. හරි. ඒතකොට මුලින්ම අපි ඔයාට ලේසි වෙන්න සුද්ධ වැටුප මුදලින් ගෙවා ඇත කියන එක හිතන්නේ නැතුව සුද්ධ වැටුප ගෙව්වේ නැහැ කියලා හිතලා මුලින්ම මොකද කරන්නේ? සමීකරණයේ සේවකයාගේ දල වැටුප, සේවකයන්ගේ දල වැටුප අපි සමීකරණයට දාලා ඉන්නවා. කොහොමද දාන්නේ? ඒත් අපි දන්නවා සේවකයාගේ වැටුප කියලා කියන්නේ ව්‍යාපාරයේ වියදමක්. වියදමක් නම් මොකද වෙන්න ඕනේ? හිමිකම අඩු වෙන්න ඕනේ. හරි. ඒතකොට මොකද කරන්නේ? ගෙව්වත් නැතත් අනිවාර්යෙන් ඒක වියදමක් වෙනවා. අපිට මේ ගාන හදාගන්න පහසු වෙන්න ගෙව්වේ නැහැ කියලා හිතලා අපි වගකීම් වල එකතු කරනවා. හරි සරලයි. පැහැදිලිද? right. එතකොට දල වැටුප කිනුම් ගත කරා. මේක මම පැත්තක ලියනවා. දල වැටුප. කොහොමද වාර්තා කරන්නේ? හිමිකම අඩු වෙනවා, වගකීම් වැඩි වෙනවා. හරි. ඊළඟට අපි හිතමුකෝ EPF සඳහා සේවක දායකය මම කිව්වා. EPF සඳහා සේවක දායකය 10යි. එතකොට සාමාන්‍යයෙන් අපි දන්න කතන්දරේ මොකද්ද? සේවක දායකය මොකද කරන්නේ? සේවකයාගේ වැටුපෙන් අඩු කරනවා. එහෙනම් සේවකයාට ගෙවිය යුතු වැටුප රුපියල් 100යි. ඒතර ඒ ගෙවන්න ඕන වැටුපෙන් මොකද වෙන්නේ? ඒ වගකීම අපේ 100ක් අඩු වෙනවා. sorry 100ක් නෙමෙයි 10ක්. හරි. 10ක් අඩු වෙලා. හරි. නැවත වගකීම් වල 10ක් එකතු වෙනවා. මොකද්ද හේතුව? EPF දායකය අපි සාමාන්‍යයෙන් ගිණුම් ගත කරන්නේ. සේවක දායකය ගිණුම් ගත කරන්නේ වැටුප් පාලන ගිණුම හර EPF ගිණුම බැර. ඒතර මේ EPF බැර වෙන්නේ EPF වගකීම වැඩි වෙන නිසා. හරි. එතකොට මොකද කරන්නේ? නැවත අපි 10 වගකීම් වලට එකතු කරනවා. මේ වගකීම අඩු වෙන වැටුප් වගකීම අඩු වෙන නිසා. හරි. මේ වගකීම එකතු වෙන්නේ EPF වගකීම වැඩි වෙන නිසා. හරි. ඊට පස්සේ සේව්‍යයාගේ දායකේ 15යි. ඒතර මේකත් ව්‍යාපාරයේ වියදමක් විදිහට සලකන්න ඕනේ. අර්ථ සාධක අරමුදල් වියදම හිමිකමෙන් අඩු කරනවා 15ක්. හිමිකමෙන් 15ක් අඩු කරලා වගකීම් වලට එකතු කරනවා 15ක්. මොකද මේ අර්ථ සාධක අරමුදල සේව්‍යයාගේ දායකයාත් අපි අර්ථ සාධක අරමුදලට එකතු කරන්න ඕනේ. ඒ එකතු කරලා ඒන ප්‍රමාණය වගකීමක් විදිහට පෙන්වන්න ඕනේ. වගකීම් වලට එකතු වෙනවා 15ක්. හරි. ඊට පස්සේ හිතන්න වර්ෂය තුල අර මම අර අමතක කරපු එක අපි නැවත මතක් කරගන්නවා. සුද්ධ වැටුප මුදලින් ගෙවනවා. එතකොට මොකද වෙන්නේ? සුද්ධ වැටුප මුදලින් ගෙවනකොට වත්කම් වලින් අඩු වෙනවා. මුදල් වත්කම අඩු වෙනවා 90ක්. වැටුප් වගකීම අඩු වෙනවා 90ක්. හරි. අවසානයේ මොකද වෙන්නේ? ගිණුම් කරන සමීකරණයට ඇති කරන සුද්ධ බලපෑම මොකක්ද? වත්කම් අඩු වෙනවා 90කින්. හරි. ඊළඟට හිමිකම අඩු වෙනවා 115කින්. වගකීම් වල වෙනස බලන්න. හරි. මෙතන 100ක් වගකීම් වැඩි වෙලා තියෙනවා. මේකට මේක කැපෙනවා. මෙතන 15ක් එකතු වෙලා තියෙනවා. හරි. එතකොට 115 115න් 90ක් ගෙවුවාම වගකීම් වැඩි වීම 25. එතකොට මේ වගකීම් වැඩි වීම 25 කියලා කියන්නේ සේව්‍ය දායකය EPF සඳහා සේව්‍ය දායකය 15යි. සේවක දායකය 10යි. හරි සරලයි. ඒක ගොඩක් වෙලාවට මේ වගේ නිර්මාණාත්මක අභ්‍යාස ගොඩක් වෙලාවට මේ පාස් පේපර්ස් වල නැති හරි අලුත් මාදිලියේ MCQ ප්‍රශ්න මේ සැරේ පේපර් එකට දෙන්න පුළුවන්. හරි. ඒ නිසා බලාපොරොත්තුෙන් ඉන්න. හරි. නිවි හැනෙහිල්ලේ කල්පනා කරලා මේව හදන්න පුළුවන්. පැහැදිලිද?